හොඳයි. අපි එනම් මේ කතාවට බහිමු. මතකය කියන්නේ අපි හැමෝටම වගේ තියෙන පොදු ප්‍රශ්නයක්නේ. ඉතින් එදිනදා ජීවිතේදීම පාවිච්චි කරන්න පුළුවන් සරල දේවල් වලින් කොහොමද අපි ශක්තිමත් මතකයක් ගොඩනගා ගන්නෙ? අන්න ඒ ගැන තමයි මේ විග්‍රහය. මේක අපි හැමෝටම හොඳට පුරුදු දෙයක්. යතුරු තිබ්බ දැන හොයනවා, අඳුරන කෙනෙක්ගේ නම එකපාරටම මතක නැති වෙනවා. එහෙමත් නැත්නම් කරන්නම ඕන වැඩක් සම්පූර්ණයෙන්ම අමතක වෙලා යනවා. ඇත්තට මේ වෙලාවට හරියම කලකිරීමක් දැනෙනව නේද? හැබැයි මෙන්න හොඳම ආරංචිය. මතකය කියන්නේ උපතින්ම ලැබෙන වෙනස් කරන්න බැරි දෙයක් නෙවෙයි. ඒක හරියට ජිම් එකට ගිහින් ශක්තිමත් කරගන්න පුළුවන් මාංශ පේශියක් වගේ. ඒ කියන්නේ හරි පුහුණුවක් දුන්නොත් ඕනෑම කෙනෙකුට මේක දියුණු කරගන්න පුළුවන්. හොඳයි එහෙනම් මේ ගමන පටන් ගමු අත්තිවාරමෙන්. මතක ශක්තිය අත්තිවාරමේ ශක්තිමත් කරන ප්‍රධානම සාධක දෙකක් තියෙනවා. ඒ තමයි අපි ගන්න ආහාර සහ අපේ නිින්ද. මේක හරිම සරල කතාවක්. හිතන්නකෝ වාහනයක් ගැන හොඳට දුවන්න නම් හොඳ ඉන්ධන ඕනේ නේද? අන්න ඒ වගේම තමයි අපේ මොළය උපරිමයෙන් වැඩ කරන්න නම් ඒකට හරියන පෝෂණයක් ලැබෙන්නම ඕනේ. අපි කන දේ අපේ මතකයට කෙලින්ම බලපානවා කියන එක තමයි ඇත්ත. උදාහරණයක් විදියට ඔමේගා 3 මේවා මොළේ සෛල වර්ධනයට කෙලින්ම උදව් වෙනවා. ඊළඟට බ්ලූබෙරි, නිවිති වගේ දේවල් වල කියන ඇන්ටිऑක්සිඩන්ට්ස් ඒවා කරන්නේ මොළේ සෛල වලට වෙන හානි වලින් ආරක්ෂා කරන එක. ඒ වගේම අමතක කරන්නම බැරි දෙයක් තමයි වතුර. හොඳට වතුර බොන එකත් හරිම වැදගත්. හරි. දැන් අපි කතා කරමු නින්දේ තියෙන පුදුම බලය ගැන. හිතන්න අපි දවස පුරා ඉගෙන ගන්න දේවල්, අත්දකින්න දේවල් తాවකාලිකව තමයි මොලේ තැන්පත් වෙන්නේ. මේ දේවල් ස්ථිර මතකයක්, ඒ කියන්නේ දිගුකාලීන මතකයක් බවට පත් වෙන්නේ අපි හොඳක නිදාගෙන ඉන්න අතරතුරේදී. ඉතින් මෙන්න තමයි වැදගත්ම දේ. දවසක ඉගෙනගත්ත දේවල් හරියටම මොලේ ගබාඩා වෙන්න නම් වැඩිහිටි කෙනෙක්ට දවසකට අඩුම ගානේ පය 7ක 8කවත් හොඳ නිින්දක් ලැබෙන්නම ඕන. වෙනස කොච්චරද කියලා බලන්න. හොඳට නිදාගත්ත දවසක අවධානය නියමෙට තියෙනවා. දේවල් මතක් වෙන්නෙත් හරිම වේගෙන්. හැබැයි නිින්ද මදි වුණොත් කතාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. අවධානය බිඳුවයි මතකයේ හරිම හැමින් තමයි වැඩ කරන්නේ. හරි. අත්තිවාරම ගැන කතා කළානේ. දැන් යමු ඊළඟ පියවරට. ඒ තමයි අපේ මොළයට පොඩි ව්‍යායාමයක් දෙන එක. අපි මේකට කියමු මොළේ ජිම් එක කියලා. මොළයට අභියෝගය කරලා ඒක ක්‍රියාශීලීව තියලා ශක්තිමත් කරන ක්‍රම ගැනයි දැන් කතා කරන්නේ. අපි දන්නවා ශරීරයට ව්‍යායාම ඕන කියලා. අන්න ඒ වගේම තමයි මොළයටත්. සුඩෝකු හරස්පද ප්‍රහේලික වගේ දෙයක් විසඳනකොට මොළේ නියුරෝන අතර අලුත් සම්බන්ධතා හැදෙනවා. එහෙම නැත්නම් අලුත් භාෂාවක් ඉගෙන ගන්න එක, සංගීත භාණ්ඩයක් වාදනය කරන්න පුරුදු වෙන එක, නිකම්ම පොතක් කියවන එක වුණත් මේවා මොළයට දෙන්න පුරුවන් නියම ව්‍යායාම. හොඳයි. දැන් අපි බලමු මේ නිමොනික් ඩිවයිසස් කියන්නේ මොනවද කියලා. මේවා කියන්නේ හරිම සරලව කිව්වොත් සංකීර්ණ දේවල් මතක තියාගන්න පාවිච්චි කරන සුපිරි කෙටි ක්‍රම. සරල වුණාට හරිම බලවත්. මේකට තියෙන හොඳම උදාහරණය තමයි අපි පුටි කාලේ ඉඳන් අහලා තියෙන දේලිනිබු කරතු කියන එක. දේ දුන්නේ පාට මතක තියාගන්න මේ වගේ කෙටි ක්‍රමයක් කොච්චර පහසුද කියලා හිතන්නකෝ. තවත් සුපිරි ක්‍රමයක් තමයි මේ. මොකක් හරි දෙයක් මතක තියාගන්න ඕන වුණාම ඒක හිතෙන් චිත්‍රයක් වගේ මවා ගන්න බලන්න. මොකද අපේ මොළය හරියට කැමරාවක් වගේ වචන වලට වඩා පින්තූර තමයි හොඳටම මතක තියාගන්නේ. හොඳයි. අපි මොලේ ගැන කතා කළා. දැන් බලමු ශරීරයේ සහ අපේ එදිනදා පුරුදු මතකයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. මේ දෙක අතර හිතනවට වඩා ලොකු සම්බන්ධයක් තියෙනවා. ගොඩක් අය හිතන්නේ ව්‍යායාම කියන්නේ ඇඟට විතරයි කියලා. ඒත් නෑ. ඒක මොළයටත් ඒ වගේම වැදගත්. ව්‍යායාම කරනකොට මොළයට යන ලේ සහ ඔක්සිජන් ප්‍රමාණය වැඩි වෙනවා. සරලවම කිව්වොත් ඒකෙන් මොළය පණ ගෑන්වෙනවා. මෙන්න තවත් පුදුම හිතන කාරණයක්. ව්‍යායාම නිසා නියුරෝජෙනසිස් කියන ක්‍රියාවලිය වේගවත් වෙනවා. මොකක්ද කියන්නේ? ඒ කියන්නේ අලුත්ම මොළේ සෛල හැදෙන එක. ඇත්තටම ව්‍යායාම කරනවා කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අපේ මොළය වර්ධනය කරනවා කියන එකයි. හොඳ දේවල් කරනවා වගේම මතකයට හානි කරන දේවල් වලින් ඈත් වෙන එකත් හරිම වැදගත්. මෙතනදී අපි විශේෂයෙන්ම කතා කරන්න ඕන දේවල් දෙකක් දෙනවා. එකක් තමයි අධික ආතතිය. අනික තමයි එකපාර වැඩ ගොඩක් කරන්න යන එක. ඒ කියන්නේ මල්ටිටාස්කින්. මේ දෙකේ වෙනස බලන්නකෝ. එක වෙලාවක එකම වැඩක් කරනකොට සම්පූර්ණ අවධානය එකට යනවා. ඒ තොරතුරු හොඳටම මොළයට යනවා. හැබැයි එකපාර වැඩ කීපයක් කරන්න ගත්තම මොකද වෙන්නේ? අවධානයේ කෑලි කෑලි වලට කැඩිලා යනවා, ආතතිය වැඩි වෙනවා, අන්තිමේදී මතකය දුර්වල වෙනවා මිසක් වැඩකුත් වෙන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයකින්ම අපිට තේරුම් ගන්න තියෙන වැදගත්ම දේ තමයි මේ.
මතකය කියන්නේ අපේ පාලනයෙන් තොර දෙයක් නෙවෙයි. අපි තමයි අපේ මනසේ නිර්මාණකරුවෝ. ඒ කියන්නේ හරි කෑම, හොඳ නිින්ද, ව්‍යායාම සහ හොඳ පුරුදු මෙස අපිට අපේ මතකයේ ඕන විදිහකට ගොඩනගා ගැනීමේ බලය තියෙනවා. එහෙනම් අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතමු. අද අපි කතා කරපු දේවල් වලින් තමන්ගේ මතකය තවත් ශක්තිමත් කරගන්න අදම පටන් ගන්න පුළුවන් එකම එක දෙයක් මොකක්ද? ඒ තීරණය ගන්න එක තමයි වැදගත්ම පියවර.